ඉතින් විශේෂයෙන්ම මේ ලදරුව ගැන කතා කරුවා. දැන් අද තියෙන මේ පෝත් සිටි එක ගැන. දැන් එදා පෝත් සිටි එක හදනකොට මොකද්ද කිව්වේ? දැන් එදා මේ අය කියන විදිහට පෝත් සිටි එක හැදුණා නම් නියෝජ්‍ය කතානායකතුමනි දැන් සීගිරිය නැහැ. ඇයි? සීගිරිය කඩලා ගේන්න ඕනේ පෝත් සිටි එක හදන්න. ඒ වගේ මෙතුමන්ලා කියන විදිහට නම් එදා පෝත් සිටි එකේ ප්‍රතිපත්ති හැදුනේ අද පාස්පෝර්ට් එකක් ඕනේ පෝත් සිටියන්. දැන් මේ ආණ්ඩු පක්ෂයේ මහත්තුරු කියපු කතා ලදරු කතා. චීන කොල්නියක් බවට පත් කරනවා. හැබැයි අපි සතුටු වෙනවා. ඔබ අඩු ගානේ උත්සාහයක් දරනවා. දැන් ඔබ දැන් උත්සාහයක් දරනවා මේකට මොකක් හරි කරන්න. හැබැයි කරගන්න තේරෙන්නේ නැහැ. පළවෙනිම කාරණේ තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි කොළඹ වරාය නගරය හැදුවේ ගනුදෙනුකරණය සඳහා. මේ රියල් එස්ටේට් වලටම නෙවෙයි. රියල් එස්ටේට් අවශ්‍යයි ගොඩනැගිලි හැදෙන්න ඕනේ. හැබැයි ඒකේ ගනුදෙනු කරන්න පුළුවන් ප්‍රතිපත්ති ටික හදන්න ඕනේ. ආණ්ඩුවට හිතන වෙලාවට ආණ්ඩුවලට වාසී කියලා හිතන විදියට මේ ප්‍රතිපත්ති වෙනස් කරාම කරු නියෝජ්‍ය කතානායකතුමනි අපිත් එක්ක අභියෝගයට ලක් වෙලා තියෙන අනිත් රටවල් එක්ක මේකට ව්‍යාපාර ගෙනීමේ අපහසුතාවයක් තියෙනවා. දැන් පෝත් සිටි එකට ආයෝජකයෙක් ආවම අපි කැබිනට් එකට දැනුම් දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවට කියන්න ඕනේ. කවුද මේම ආයෝජනය කරන්නේ? අපිත් දෙක කම්පියුටර් රටවල් තියෙනවා. ඉන්දියාවේ ගිෆ්ට් සිටි එක පැත්තකින්. සිංගප්පූරුව හොංකොං ඒ වගේ වර්තමාන නූතන ගල්ෆ් කලාපයේ අර්බුදයක් දෙක මැද පෙරදිග යම් අර්බුදයකට මුහුණ දෙනවා. ඔවුන් නව වෙළඳ පොළවල් හොයනවා. නව ගනුදෙනු කරන කේන්ද්‍රස්ථාන හොයනවා. මේවට යන්න අපි සූදානම්ද? ඒවට යන්න අවශ්‍ය විනිවිදභාවයෙන් යුතුව පහසුවෙන් ව්‍යාපාර කරන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ කොළඹ වරාය නගර කේන්ද්‍ර කරගෙන අපි හදලා තියෙනවද? ඒ අවශ්‍යතාවය පිළිබඳව අඩුම ගානේ අවශ්‍යතාවය පිළිබඳව කරු නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුව වටහාගෙන ඉන්නවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ආණ්ඩුව වටහාගෙන ඉන්නවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. එහෙනම් අපි ඔබ තමුන් නාස්තලාගෙනුත් ඉල්ලන්නේ කරුණා කරලා. අද මැද පෙරදිග ඇති වෙලා තියෙන අර්බුද එක්ක ගනුදෙනුකරණය සඳහා කරු නියෝජ්‍ය කතානායකතුමනි විකල්ප මධ්‍යස්ථාන විකල්ප රටවල් හොයනවා. හැබැයි ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික ප්‍රතිපත්තිමය කාරණා ටික ඔවුන්ට අවශ්‍ය ගනුදෙනුකරණයේ නිදහස සහ විනිවිද භාවකින් යුතුව ඔවුන්ට ඇවිල්ලා මේ ස්ථාපනය කළා ඉතාමත් නිදහසේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න ඕනේ. හැබැයි එවැනි උත්සාහයක් අපි අවංකව ඔබෙන් දකින්නේ නැහැ. අපි ඔබෙන් දකින්නේ නැහැ. දැන් මේ පහුගිය කාල සීමාව තුළ දැන් අපි කතා කරන ආයෝජකයන්ට එන්න කියලා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනට පෞද්ගලික බැංකුවකින් බිලියන 13කට වඩා අතුරුදහන් වුණා. බිලියන 13කට වඩා පෞද්ගලික බැංකුවෙන් අතුරුදහන් වුණා. දැන් සාමාන්‍යයෙන් මේ රටේ පුරවැසියෙක් බැංකුවකට ගිහිලා ලක්ෂ 10ක් දැම්මත් ප්‍රශ්න කීයක් අහනවද? ලක්ෂ 10ක් ගිණුමකට දැම්මත් ප්‍රශ්න කීයක් අහනවද? හැබැයි රුපියල් බිලියන 13ක් අන්තර්ස්ථාන වෙනකන් ආණ්ඩුව මුදල් අමාත්‍යාංශේ මහ බැංකුව පුදී. හොඳයි. හැබැයි ගමේ මිනිස්සෙක් ලංකාවේ ව්‍යවසායකයෙක් අහිංසක ව්‍යාපාරිකයෙක් ගේ ප්‍රශ්න 60ක් අහනවා. ප්‍රශ්න ගණනාවක් අහනවා. හැබැයි ලංකාවේ ප්‍රධාන පෙළේ කියන බැංකුවකින් බිලියන 13මාරක් 14ක් අන්තර්ස්ථාන වෙනකන් අපේ අය බුදි. දන්නේ නැහැ. හැබැයි අපි ඒක එතනින් එහාට යමුකෝ. දැන් ඔබතුමාලගේ මේ හැකර්ලගේ ක්‍රියාදාමය දැන් හැකර් කියලානේ කියන්නේ හැකර්. එහෙම තමයි වෙන්නේ දැන් මේ ආණ්ඩුවේ වංචාවක් වුණොත් ඒක හැකර් කෙනෙක් ආණ්ඩුව නෙවෙයි. 10 වතාවක් ගෙවලා තියෙනවා. ඉන්ස්ටෝල්මන්ට්ස්. කෝටි 80කට වැඩි ප්‍රමාණයක්. හෙට ඩොලර් එක තව වැඩිනොත් හෙට වැඩි වෙනවා තමයි. අදට කෝටි 80කට වැඩි ප්‍රමාණයක් ඔබතුමාලා වැරදි ගිණුමකට ගෙවලා තියෙනවා. මම දැක්කා එක മന്ത്രിවරයෙක් කියනවා වැරදීම් වෙනවලු. ඔව් ඔහොම වැරදීම් වුණොත් හොඳයි ආණ්ඩුව කරන අයට. මරුවට එක්ස්පීරියන්ස් ගන්න ඉගෙන ගන්න දීලා තියෙන්නේ. ඇහුවම කිව්වේ අපි මුළු රාජ්‍ය ආන්තරේම ඩිජිටලයිස් කරලා වැඩේ කරනවා කියලා. තමන්ගේ ගිණුමේ සල්ලි ටික ඊමේල් එකක් හරියට කියවලා account number එක අහගන්න තේරෙන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තේ 10 වතාවක් වැරදි ගිණුමකට ගෙවනවා. මහ බැංකුවෙන් දැනුම් දෙනවා. ආයෙත් ගෙවනවා. ආයෙත් ගෙවනවා. ඉතින් ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි දැන් කවුද මේකට වග කියන්නේ? පුළුවන් නම් කිය රාජපක්ෂලගේ හැකර් කෙනෙක් කියලා. ලේසිනේ. ඒකනේ කතානායකතුමනි ලේසිම කතාව. හැබැයි මේ ජනතාවගේ බදු සල්ලි ඔබතුමාලා මහ ලොකුට විනිවිදභාවය ගැන කතා කරනවා.
තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් ලක්ෂ 6ක් වැරදි කිරුමකට ගෙවනවා. මේ එක දිගට එන්නේ. කොහොමද මේක සංවිධානාත්මක නොවේ කියලා කියන්නේ? එකක් හරි අපි ඔබතුමාලා කියන බොරුව හුම්කන් දුන්න කියන්නකෝ. දෙවැනි එක තුන්වෙනි එක RD එකේ කොන්ත්‍රාත් කරුවන්ට ගෙවන වැරදි ඩබල් පේමන්ට් එකක් යනවා. ඉතින් ඕක තේරුම් ගන්න බැරිද? දෙයකේ තාම මිලියන 51ක් ගෙන්න ගන්න විදියක් නැතුව ඉන්නවා. දැන් මේ වැරදි ගිණුම් වලට ඔබතුමාලා ගෙව්වම ඒ සඳහා ඔබතුමාලා ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද? ජනාධිපතිවරයා මුදල් ඇමති. දැන් මේ ආණ්ඩුවේ හැම එකටම CID දුවනවනේ. ජනාධිපතිතුමාගේ හිතරේ දෙන පෝස්ට් එකක් දැම්මත් CID යනවා කරු නියෝජක කතානායකතුමනි. ජනාධිපතිවරයාගේ හිතරේ දුනමත් CID යන ආණ්ඩුව කෝටි 80ක් වැරදි ගිණුමකට සල්ලි ගෙවලා ඒ CID ගියේ නැත්තේ. මොකද ගත්තු ක්‍රියාමාර්ගය? මොකද ගත්තු පියවර? මොකද ගත්තු පියවර කරු නියෝජක කතානායකතුමනි? පියවරක් ගත්තේ නැහැ. මේක වහගන්න උත්සාහ කරා. ජනවාරි මාසේ ජනාධිපතිවරයා දන්නවා මේක. තීන්දුවක් ගත්තේ නැහැ. ක්‍රියාත්මක වුණේ නැහැ. Nama Rajapaksa, you have 2 more minutes. ගල්ලංගුරු එක පැත්තකින්. ගල්ලංගුරු වංචාවක් නෙවෙයි. බාලගංගල ගල්ලංගුරු කෙනා වංචාවක් නෙවෙයි. අර කාලබල්ල නෙවෙයිනේ කෙනා ගෙනාවම තමයි කෑවේ. හැබැයි ගල්ලංගුරු වංචාවක් නෙවෙයි. ලැජ්ජ නැතුව කියන විදිය. කෝප්පේගේ සභාපති කියන්නේ. කෝප්පේගේ සභාපතිවරයා කියන්නේ. ලැජ්ජයි. ලැජ්ජයි කරු නියෝජක කතානායකතුමනි. ලෝකේ වැඩිම මුදල් ගෙවලා තෙල් ගත්තු රට බවට අපිපත් වෙලා තියෙනවා. ලංකාව. ඩොලර් 286යි 302යි අතර තෙල් අරගෙන තියෙන්නේ. ලෝකේ වැඩියෙන්ම ගෙවලා තෙල් ගන්න පුළුවන් රට බවට පත් වෙලා තියෙනවා. ගන්න රට බවට පත් වෙලා තියෙනවා. මේ හැම රුපියලක්ම හැම ඩොලර් එකක්ම අවසානයේ කාටද යන්නේ? රටේ ජනතාවට. දැන් ඉතින් අලුත්ම න්‍යාය පටන් ගන්නවා. මොකද්ද? හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඔබතුමාලා නියෝජිතෙක් දානවා. හැකර් කෙනෙක්. නේ හැකර් කෙනෙක් දානවා. ඇයි ඒ? සමාජ ප්‍රාග්ධනය රැස් කරන්නද කියලා අපිට සැකයක් තියෙනවා කරු නියෝජක කතානායකතුමනි. මොකද හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම දේශපාලන පත්වීමක් දීලා හැකර් කෙනෙක් දාලා ඔබතුමාලා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු මේකට විරුද්ධව ඔබතුමාට ලියලා තියෙනවා. හැබැයි ඒවට හුඟක් දෙන්නේ නැහැ. ඔබතුමාලාගේ දේශපාලන උමනාව ඉටු කරගන්න ඔබතුමාලාගේ හැකර්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පත් කරගෙන යනවා. දැන් මුදල් අමාත්‍යාංශයට හැක් කරා කියනවනේ. දැන් ඊළඟට හැක් කරන්න ලෑස්තිනේ මොකද්ද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඉතින් ඒ ඉඳගා නියෝජක කතානායකතුමනි මේ ගැනත් අවධානය යොමු කරන්න. තව විනාඩියක් මම ඔබතුමාගෙන් ඉල්ලනවා. යාපනයේ දීවරේ අජන්තන් කියලා. ලංකා මුහුදු තීරයේ ඇතුළතදී කරු නියෝජක කතානායකතුමනි ඉන්දියන් දීවරයන්ගෙන් පහර කෑමකට ලක් වුණා. ඔහු ඉන්දියාවට අරගෙන ගියා. දැනුත් මැහුම් ගහලා ඉන්දියානු චෙන්නයි වල ඉස්පිරිතාලේ ඉන්නවා. ඉතින් විදේශ ඇමතිවරයා අපි ඉල්ලනවා. මේ පිළිබඳව ජාත්‍යන්තර මේ පිළිබඳව මැදිහත් වෙන රාජතාන්ත්‍රිකව. මොකද ඔබතුමාලා උතුරේ ජනතාව ගැන ලොකුවට කතා කරාට මේකට තාම නම් මැදිහත් වෙලා නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන්. අදටත් මේ වෙනකොටත් ඒ දීවරයාගේ පවුලේ අය පොලිසියට ගිහලා පැමිණිලි කරනවා. කිසිම රජයේ මැදිහත් වීමක් හෝ ආණ්ඩුවේ මැදිහත් වීමක් ඒ තුල අපි දකින්නේ නැහැ. අවසාන වශයෙන් ගරු නියෝජක කතානායකතුමා මම වැඩි වෙලා ගන්නෙ නැහැ. මම දැක්ක මැයි දින වේදිකාවේ අපේ ජනාධිපතිවරයා ඇමතිවරු මහ උජාරුවට නඩු වාර්තා කියෙව්වා. ඉතින් කම්කරුව ගැන කතා කරේ නෑ ගරු නියෝජක කතාව නඩු වාර්තා ගැන කියෙව්වා. මම දැක්ක ජනාධිපතිවරයා කියනවා අම්මා තාත්තා පුතා අම්මා තාත්තා පුතා අර පවුන් 90 මාරේ කරේ දාගෙන බල්ලා මේ මතක තියාගන්න 159 දිනාටම කියන්නේ කියලා ජනාධිපතිතුමාට කියන්න මං කිව්වා කියලා. අම්මා තාත්තා පුතා පවුන් 90 මාරේ කර දාපු බල්ලව නෙවෙයි. ඔය මොකාට මොනවා කරන්න ගියත් ඔබ තමුන්නාන්සලාගේ වංචානම් යට ගහ ගන්න හම්බෙන්නේ නැහැ. ඒක ජනාධිපතිවරයාට මතක් කරගන්න. Your time is up. Honorable